සුදුසුදු සංස්කෘතිය වෙනසකට තාත්තා ගියානේ පුතේ. පුතාට තෑග්ගක් ගේන්න. මොකක්ද ආච්චි යන්නේ තාත්තා ගේන තෑග්ග? තාත්තට බෝනස් හම්බුණානේ. පුතාට බයිසිකලයකුයි අවුරුද්දකට කෑම උයන්න බඩු පිහිටුයි කියලා තාත්තා ගියානේ. මම යනවා බා. ඊට පම්බම් මේ කාලක් ගාලා බලේ නම් තව භාගයක් තියෙනවා. දවස් ගන්න તો කවද ගහන්නද බං? මං අම්මට ගෙදර බඩු ගෙනවත් කිව්වා බං. බඩු මොනවාද බං? මම මේ ඊටපන් මේ ඊටපන්. මේ ඉවර කළා යා. හරි ඉවර කළා. ඉන්න බලන් ඉන්නවා බං අනිත් එක බයිසිකලයක් අරන් එනකන්. ඔව් බං බයිසිකල් දෙකක් ගමු බං හන්දියේ. යන්නේ මං අලුත් සම්මත් යන්ද බයිසිකලේ පදු. ඉවරයි අර. මම දැන් යනවා. මේ ඊට බම්බම් උඹද යන්නේ උඹ දැන් කීපාරක් යන්නේ නේද? කෙල්ලට බං බයිසිකලේ අරන් දෙන්න ඕන. උඹට බයිසිකලයක් යන්න ඕනේ. වරෙන් අන්දියට යම් බූරුව කපන්න. හැබැයි බූරුවම කපහම ඩබල් ත්‍රිබල් කරලා ගත්තේ ඈ. බයිසිකල් 4ක් කරයියා. මගියයි තියෙන තුතු අපරාධ වුණොත් අප්පට සිරි ගෙදර ගෙන් ඉවර. ඒ වගේද බං උඩ කපල ඉවර වෙලා කටින් කරි බඩු වෙල්ලා යද්දි දිගන්න පුළුවන් නේද? ආච්චි තාම නෑ තාත්තා. යන්න පුළුවන් මේ වරේ ඔබ බයික් කරේ යන්නේ. යන්නේ. නරය. අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සෝකේ දැක්ටි යාවලි වගේ අයියා. තාත්තා බයිසිකලේ ගෙන්නද තාම? නරක මිතුරු සුරාව සූදු ඔබේ ආදරණීයන්ව ඔබෙන් නැත් කරවයි. ඒකට ඉඩ දෙන්න එපා. මේ අලුත් අවුරුද්ද කළු අවුරුද්දක් කරන්න එපා. ඔයාලා හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා.